සුබ දවසක් වේවා එහෙනම් හැමෝටම. අද කතා කරන්න යන්නේ Honda X1 එක කොහොමද හරි විදිහට ස්ටාර්ට් කරන්න කියලා. අපි වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වීඩියෝ වටිනා වීඩියෝ බලන්න ඕගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. තව මේ වගේ බයික් පදින කට්ටියට share කරන්න. අද කතා කරන්න යන්නේ බයික් එක ස්ටාර්ට් කරන විදිය. skip නොකර වීඩියෝ එක බලන්න දිගටම. මම අද කතා කරන්න යන දේ ගොඩක් වටිනවා. ගොඩක් අය මේ බයික් එක උදේ ස්ටාර්ට් කරන්න හදනකොට එහෙම නැත්නම් හරියට ස්ටාර්ට් කරන්න දන්නෙත් නැහැ කට්ටිය. ඒක ස්ටාර්ට් කරන්න හදද්දි ලොකු වැරදි ප්‍රමාණයක් කරනවා. අංක එක තමයි බයික් එක ඇල කරලා ස්ටාර්ට් කරන එක. ඒකත් වැරදි. ඒ හේතුව ඔයිල් ටික ඔක්කොම පහළට බහැලා තියෙන වෙලාවක හිතන්නකෝ උදේ වෙලාවක එහෙම ඔයිල් පහළට බහැලා තියෙද්දි එහෙම ස්ටාර්ට් කරාම සමහර විට උඩට ඔයිල් යන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයිල් ලෙවල් එක වෙන පැත්තක සම්ප් එකේ පැත්තක තමයි තියෙන්නේ. එතකොට නිකන් අර ඔයිල් ලෙවල් එක පහළ මට්ටමක වගේ තමා මේ ඇල කරලා තියෙද්දි තියෙන්නේ. හැබැයි බයික් එක කෙලින් කරලා ස්ටාර්ට් කරොත් ඔයා හිතන්න ඒ වැරද්ද වෙන්නේ නැහැ. ඊට පස්සේ බයික් එක ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා. සෑහෙන්න නොසෑහෙන්න ඒකට වද දෙනවා. රේස් කරලා රත් වෙන්න කියලා ඒ වගේ විකාර වැඩ කරනවා. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා, හරක් වැඩ කරන්න එපා. ඒක වෙන්නෙත් අර ඔයිල් ටික උඩට යන ටික වෙලාවක් යනවා. ඒ යන ටික වෙලාවට හෙඩ් එක කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් අර ඔයිල් යනකම් පොඩ්ඩක් නෝමල් එකේ යට දුවන්න දෙන්න. රේස් කරලා වද දෙන්න නැතුව. ඊට පස්සේ චෝක් එක අදින්නේ නැහැ. මෝටරේ ගහනවා. එතකොට මෝටරේ සවුත් වෙනවා. ඒ වගේ වැරදිත් කරනවා. චෝක් එක අදින්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. චෝක් එක තියෙන්නේ අදින්නනේ. ඒක හානියක් නැහැ නේ. ඇදලා පොඩ්ඩක් විනාඩියක් එහෙම නැත්නම් අඩුම තප්පර 30ක්වත් තියලා තියන්න. ඒක වරදක් නෙමෙයිනේ. ඔන්න හොඳට බලා ගන්න මේක කොහොමද කරන්නේ කියලා. අපි දැන් මෙතන තියෙන X1 එකනේ. X1 එකෙන් කරන විදිය බලමු ඉතින්. X1 එක හරියට ස්ටාර්ට් කරන විදිය බලමු. මේක අනිත් බයික් වලට අදාළයි. EFI තියෙන බයික් වල නම් අදාළ නැහැ. ඉතින් චෝක් නැහැනේ මං හිතන විදියට EFI වල නැහැ. මං දැකලා තියෙන්නේ මේ චෝක් නැහැ. ඔටෝ චෝක් දන්නේ නැහැ කොහොම වෙනවද කියන්නේ මට මතක නැහැ. කොහොම හරි මේ බයික් එකට අදාළව අපි අද කතා කරමු. තෙල් ඇරලාද කියලා බලන්න. තෙල් ඇරලා තියෙන්නේ දැන් මේ වෙලාවේ මගේ එකේ. අන්න මන් දැන් යතුර දානවා. යතුර දාලා බයික් එක කෙලින් කරනවා. චෝක් එක අදින්න. චෝක් එක තියන්නේ අදින්නනේ. අදලා දාන්න. ඊට පස්සේ X1 එකේ නම් පම්ප් එකක් තියෙනවා. පෙට්‍රල් කාබ් එකේ පම්ප් එකක් තියෙනවනේ. මේ පම්ප් එක මැනුවල් පම්ප් එකක් තියෙන්නේ. මෙකැනිකල් පම්ප් එකක් තියෙන්නේ. එහෙනම් එකපාරක් අදින්න. එහෙම නැත්නම් දෙපාරක් විතර අදින්නකො. ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් RPM එක 3000ට වගේ යනවා. ඒක ස්ටේබල් නෑ. ටික වෙලාවක් ගියාට පස්සේ 2500 2000 කොහොම අඩු වෙනවා. ඊට පස්සේ මේක ස්ටේබල් මට්ටමකට එනවා. එයාට වද දෙන්න එපා රේස් කරලා. මම ගොඩක් අය ඒ වැඩත් කරනවා. මම බලන්න මම දැන් මේන් චෝක් එක අඩු කරනවා ටික ටික. දැන් 1500 වගේ ආවා. නෝමල් දැන්. ප්‍රශ්නයක් නැහැනේ. චෝක් එක පහළටම දැම්මා. මේක තමයි ස්ටාර්ට් කරන හරිම විදිය. සමහර විට මට මැගෑරුණු කාරණා ඇති. ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. channel එකත් එක්ක රැඳී ඉන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. channel එක subscribe කරලා bell icon එකත් notify කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.